හායි මගේ නම නිහාරි පෙරේරා මගේ වයස අවුරුදු 25යි මං ක්‍රීඩිකාවක් රංගන ශිල්පිනියක් වගේම 2022 වර්ෂයේ මිස් ග්‍රෑන්ඩ් ශ්‍රී ලංකා ගොඩක් කාර්යබහුලයි මොකද මම වෘත්තීන් දෙකක් කරනවා ක්‍රීඩාව සහ රංගන කටයුතු ඉතින් පොඩ්ඩක් වෘත්තීමේ පැත්තෙන් මම ගොඩක් කාර්යබහුලයි balance එක ගැන කිව්වහම මට වචන දෙකක් ඔලුවට එනවා discipline and prioritize ඉතින් මං busy කෙනෙක් විදිහට මට practice තියෙනවා මං සමහර practice ගියාම ඉන්නේ රෑ වෙලා මට ගෙදර ඇත්තක ඉන්න වෙලාව ගොඩක් අඩු වෙනවා සහ මට යාළුවොත් එක්ක ඉන්න වෙලාව ගොඩක් අඩු වෙනවා ඉතින් ඒවත් එක්ක මං මගේ prioritize කරලා තියෙන වැඩ තියෙනවා ඉතින් ඒ ස්පෙෂලි දෙයක් තමයි මගේ ෆැමිලි එක මම මගේ ෆැමිලි එකට මං විශේෂ කාලයක් තියලා තියෙනවා මොකද ඒගොල්ලන්ත් එක්ක කාලය ගත කරන්න මොකද අපිට අපේ ජීවිතේ මිනිස්සු ඉන්නේ පොඩි කාලයක් විතරයි ඉතින් ඒ වෙලාව අපිට ගොඩක් වැදගත් ඉතින් මං හිතනවා මම ඒ දෙකම හොඳට බැලන්ස් කරගෙන යනවා කියලා ඉස්සරහට මගේ පවුලට මගේ අම්මටයි තාත්තටයි මම ලොකු දුව මගේ නංගිටයි මල්ලිටයි මම ලොකු අක්කා ඉතින් මං හිතනවා ඒගොල්ලන්ට ගොඩක් ආඩම්බරයක් කියලා මොකද මං ගොඩක් හાર્ඩ් වර්ක් කරනවා ඒගොල්ලන් ඒ තැන තියන්න සහ ඒගොල්ලන්ට ආඩම්බරේ ගෙනල්ලා දෙන්න. ඉතින් මං හිතනවා ඉතින් මං හොඳ දුවෙක් වෙන්න ඇති කියලා ඒගොල්ලන්ට. achievements ගැන මතක් කරොත් නම් ගොඩක් තියෙනවා මතක් කරන්න. අපි මුලින් පටන් ගත්තොත් basketball. මම basketball පටන් ගන්නේ grade 5 වල ඉඳන්. ඉතින් පටන් අරන් මං grade 6 මට අවුරුදු 16 දී තමයි මම මගේ first tour එක යන්නේ. under 18 tour එකක් ලොකු අක්කලත් එක්ක. ඉතින් ඒක මගේ ජීවිතේ පළවෙනිම හම්බුණු step එක කියලා කිව්වොත් මම නිවැරදි. ඉතින් ඒකත් එක්ක තව මං ඒෂියා කප් වර්ල්ඩ් කප් ගියා. මට මං හිතන්නේ මං ගිය ලොකුම achievement එක තමයි youth olympic සහභාගී වෙන්න හම්බුනේ. එකයි මට ඒ කණ්ඩායමේ නායකත්වය දෙන්න හම්බුනේ එකයි. ඉතින් ඒක මගේ ජීවිතේ අමතක කරන්න බැරි සිද්ධියක්. ඒ වගේම ඊට පස්සේ basketball මම තාම basketball play කරනවා. තාම මම මගේ dreams achieve කරනවා. තව තියෙනවා මට තව fulfill කරගන්න සහ ලංකාවට මට කීර්තියක් අරන් යන්න පුළුවන් නම් ඒක ලොකු achievement එකක් කියලා මම හිතනවා. ඒ වගේම මම මිස් ග්‍රෑන්ඩ් තරගාවලියට සහභාගී වුණා 2022 වර්ෂයේ. ඉතින් ඒක ඉන්දුනීසියා වල පැවැත්වුණේ. මට ප්ලේස් කරන්න බැරි වුණත් මම හිතනවා මට පුළුවන් තාක් මට හැකි තාක් මම එතනට සාධාරණයක් කරා කියලා. ඉතින් ඒකත් මගේ ලොකු achievement එකක්. මොටිවේෂන් එක කියලා ගත්තාම මට මොටිවේෂන් ගොඩක් තියෙනවා. එකක් තමයි ඒ දෙයට තියෙන කැමැත්ත ආශාව. ඒ කියන්නේ මම ඇක්ටිං වලට මම ඇක්ට් කරන්න ගොඩක් ආසයි. සහ ඒක මගේ ඩ්‍රීම් එකක් තිබ්බ. පොඩි කාලේ ඉඳන්. සහ බාස්කට්බෝල් මම පොඩි කාලේ ඉඳන් ප්ලේ කරන් එන දෙයක්. ඉතින් මම ඒක කවදා මම හිතන්නේ මට පුළුවන් තාක්කල් මම ඒක කරයි. ඉතින් බැරි වෙනකම් මම බාස්කට්බෝල් ගහයි. ඉතින් මේ මොටිවේෂන් එකම ඇති මට ඒ දේ ඇත්තටම කරගෙන යන්න ඉස්සරහට. ඒ වගේම යාළුවෝ මගේ පවුල ඒගොල්ලන් මාව මොටිවේට් කරනවා සහ මට මේ ඉස්සරහට යන්න මං අද මේ තැන ඉන්නේ මං හිතන්නේ ඒගොල්ලන් නිසා. මේ කාන්තා දිනේ දවසේ මට කියන්න තියෙන හැම කාන්තාවකටම තමන්ගේ ඩ්‍රීම්ස් වලට යන්න මං ඇත්තටම හදවතින්ම සුබපතනවා සහ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මං සුබපතනවා. Believe in yourself. Don't be afraid to chase your dreams. Support one another.